Hi everyone! කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් ටික දවසකට පස්සේ vlog එකක් අරගෙන මං ආවා ඔයාලව බලන්න. අද මට වැඩ ගොඩක් කරගන්න තියෙන දවසක්. ඒ නිසා මම හිතුවා අද breakfast එකට මොන හරි simple දෙයක් ready කරගන්න. ඉතින් මම මේ විදියට sandwich එකක් තමයි අද breakfast එකට ready කරගත්තේ. ඊට පස්සේ මං ආවා ඩ්‍රෙසින් ටේබල් එක උඩ අස් කරගන්න. මොකද මං දැන් ටික දවසක් ඉඳන් හිතාගෙන තමයි හිටියේ අස් කරගන්න ඕනි කියලා. නමුත් මට ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඔහොම ඉඳී මට හිතුණා අද කොච්චර වැඩ තිබ්බත් මේක අනිවාර්යෙන්ම අස් කරගන්න. ඉතින් දැන් මං ඔය අස් කරගන්න ගමන් තමයි ඉන්නේ. Just a little dust cloud wiping down the table now, making room for light and quiet, finding peace in this new space, a breath of fresh air for my mind, a little bit of peace for my mind. ඊට පස්සේ මං ආවා කුරුල්ලන්ට කෑම දාන්න. මං ඔයාලට කලින්ම කිව්වේ මට අද වැඩ ගොඩක් කරගන්න තියෙන දවසක් කියලා. මම දැන් මේ ඇවිත් ඉන්නේ මාළඹේ තියෙන Sky One එකට. මේ වෙද්දි නම් ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ. ඉතින් ළමයි මෙයාලා මේ වෙද්දි කලින්ට වඩා අලුත් collections ගොඩාක් රීස්ටොක් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මේ විදිහේ ලස්සන bag collections ගොඩාක් තිබ්බා. Just a little dust cloud wiping down the table now, making room for light and quiet, finding peace in this new space, a breath of fresh air for my mind, a little bit of peace for my mind. ඊට පස්සේ මං ආවේ ගෙදරට අවශ්‍ය පොඩි බඩු වගයක් ගන්න කේල්ස් එකට. ඔයාලත් මම වගේ රතු වල කන්න කැමතිද? ඊට පස්සේ මං ගෙදර ආවා. බලන්නකො ගෙදරෙද්දි මෙයා මේ නිදාගෙන ඉන්න විදිය. මේ තියෙන්නේ මගේ දවල් කෑම එක. මේ හවස් හරියේ මම ආවා Pet Plus Animal Hospital එකට අපේ මොෆි බබාගේ වැක්සින් එක කරගන්න. දැක්කද ලස්සන හාපෙටියෙක් එක්කගෙන ඇවිල්ලා හිටියා. ගෙදර ඇවිල්ලා මං අපිට කන්න රෑට කෑම ලෑස්ති කරගත්තා. අද හැදුවේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේක හදන විදිහ ෂෝට් වීඩියෝ එකක් මං දාලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න.